මදිලනික් අප්සරාවී විඳවන්න පුළුවන් මට මේ තරම් හිත හැලුම් නෑ නැතුනින්ද නෑ ඔබ මට පෙනෙනවා. චින්තනගේ තාත්තර අපේ ආදරයට කිව්වේ සිරිල්ලයි කියලා. සිරිල් අමරසිංහ මහත්මයා අපේ ගත්කතුවරිය කිව්වා වගේ මියගේ මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන් කියන කතාව ඇතුලේ මේ වෙලාවේ ආදරෙන් බලාගෙන ඇති. ඒ අර අම්මා කිව්වා වගේ පේපර් මිල් එකේ තිබිච්ච පරණ සෝවියට් දේශයේ පොත් කියවන්න චින්තනයට ගෙනත් දීලා ඇටමස්සා බලන්න දීලා මේ තත්ත්වයට පත් කරන්න කරපු මහන්සිය, ඒ අවබෝධය, ඒ අභිප්‍රාය අද වෙනකොට සමාජය දැනගන්න එක ගැන. සිලිලාර සිතනයනා හෘදේ සෙබිනා කොල නිල වදනා සවනා පෙනනා. පාරක් පෙන්නපු කෙනෙක් ඒ පාර පෙන්නුවා කියලා කියපු එක දැනගත්තාම ගොඩක් සතුටුයි. ඊට වැඩිය චින්තනී කෙටි කාලයක් තුළ අපි හම්බුනේ. දන්නවා හොඳින්. මුණ ගැහුනේ ITN එකට ඇවිල්ලා මගේ ප්‍රවෘත්ති අංශයේ මගේ කාර්යාලයේ මගේ රූම් එකට ඇවිල්ලා කතා කරලා හරි කෙටි කාලයක් කෙටි වෙලාවක් කතා කරාම මට තේරුණා හැංගිච්ච හැකියාවන් ගොඩක් තියෙනවා. මම එමිලිපිටියේ කඩදාසි කම්මලේ මෙතුමියගේ අම්මත් එක්ක සේවය කළා. 1976 අවුරුදු මුලින් මෙතන අපි කතා කරන මම හිතන්නේ මේ විෂය වෙන්නේ මේ නවකතාව සමග ගොඩනැගුණු ඒ ආදරය. සංසාරය කියන්නේ චොක්ලට් සුවඳ හාදුවක් නම් ඒකේ හුස්ම චින්තනී. එතකොට ආදරණීය හාදුවක හුස්මක් වෙන එක ලේසි නෑ. මිනිස්සුන්ගේ ආදරය ලබන එක ලේසි නෑ. අර කමල් අයියා කිව්වා වගේ ආදරේ දෙන්න පුළුවන්. ගන්න එක හරිය අමාරුයි. හැබැයි චින්තනී ගොඩක් ආදරේ විඳින්නයක් කියලා තේරෙනවා මේ ආපු අය දැක්කම. චින්තනී අමරසිංහ සෞන්දර්යාත්මක සිතිවිලි දහර. තුන්තරා ආදර සෙරිනිටිය.